හෙරෝයින් සහ අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදී සිටි බව කියන පුද්ගලයෙකු ඇතුළු පුද්ගලයන් 9 දෙනෙකු ඊයේ 26 වෙනි දින බණ්ඩාරවල කොට්ටාශ අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවටගෙන තිබෙනවා. ප්‍රධාන සැකකරු බණ්ඩාරවල පිහිටි සුප්‍රසිද්ධ හෝටලයක අරක් කැමියෙකු ලෙස කටයුතු කරමින් සිටින අතරතුරදී මෙම මත්ද්‍රව්‍ය ජාවාරමද සිදු කරගෙන ගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ. අත්අඩංගුවගත් අනිත් සැකකරුවන් මොහුගෙන් මත්ද්‍රව්‍ය මිලදී ගැනීමට පැමිණි බණ්ඩාරවල දියතලාව සහ වැලිමඩ ප්‍රදේශවල පදිංචි කරවන අතර ඔවුන් අතර වයස අවුරුදු 65ක පුද්ගලයෙකු සිටින බවයි පොලිසිය තවදුරටත් පැවසුවේ. සැකකරු නිදා සිටි කාමරයේ මෙට්ටිය තුළ ඉතාමත් සූක්ෂම ලෙස සඟවා තිබූ මත්ද්‍රව්‍ය ප්‍රමාණය හෙරෝයින් ග්‍රෑම් 8ක් සහ අයිස් ග්‍රෑම් 1ක් බවත් අත්අඩංගුවගත් සැකකරුවන් බණ්ඩාරවල මහේස්ත්‍රාත් අධිකරණ වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවත් පොලිසිය වැඩි දුරටත් පැවසුවා.